අයිබෝවන් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ ප්‍රෝමක්ස් ස්ටඩියෝ YouTube චන්ලට අද අපි ගණන් හදමු වීඩියෝ සිරිස් එකේ එපිසෝඩ් 13 එක තමයි එකතු වෙලායින් හ එතකොට අද එපිසෝඩ්ගේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම වෘත්තේ අරය සෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධය හරි අප මේ වෘත්තය අරය ගණනය කර එතකොට වෘත්තය අරය අපි වන්න ගිහිපුහාම ප්‍රධාන වශයෙන්ම වෘත්තේ කේන්ද්‍රය වෘත්තේ කේන්ද්‍රය මම මෙන්න මෙතනින් ඕ කිය නම් කරගන්නවා ඒවගේම වෘත්තේ මෙතන ඕඉදර මම මෙතන ලක්ෂයක් ගන්නකො එක් කියලා එතකොට මේ එක්ට ඇන්දි මෙන්න මේ දුර ඕසිට එක්ට මෙන්න මේ ඇන්දි මෙම දුර ආර් හෙවත් අරය ලෙස අපි වෘත්තය අරය ලෙස නම් කරනවා හැබැයි අපිට මේ දුර අපිට අරය කිය නම් කරන්න බෑමකද මේ හරිනම් වෘතයේ මේ දුරාරය නම් කේන්ද්‍රීන්දලා මේ එක් ලක්ෂයට ඇදි මේ දුරාරය නම් මේ දුරත් අරය තමයි නමුත් මේක මෙතරින් ජොයින්ට වෙලානෑන් එහින්ද සම්බන්ධ වෙලානෑන් එහින්ද මේතිකත් සම්බන්ධ වුණොත් තමයි මෙයා අරය වෙලා දෙකයියා විශ්කම්බයට සමාන වෙන්නේ එකත් හිතේ තියාගෙන මබි මං මේ දිග ඒ කියලා ගන්න ඒ කියලා ගන්න හරි ඊළඟට මං මෙම ලක්ෂය වයි කියලා ගන්න ඒ වගේමයි ඕඉන්දල එක්ස්ටෑන්දි මේ දුර ආරනම් ඕවයි මෙම දුරත් මොකක්ද ආර්ම තමයි මෙම දුරත් ආර්ම එතකොට එකම වෘර්තයේ අරයන් එකින එක සමාන ආර්ධන ඒ හරි මෙතන මේ ආර්ධන්න ඒ කියන එක අපට ගන්න පුළුවන් 16යි සෙන්ටිමීට කියල මේක එක සම්බන්ධයක් විදිර ගන්න පුළුවන් ආර්ධන්න ඒ 16යි සෙන්ටිමීට ඒ වගේ මයි ද මට ඕනේ අරයනේ ඒ කියන්නේ හරි එතකොට මෙතන මේ ඕ කියලගත්ත මේ කේන්ද්‍රය මේ වයි මං මේ දුර ඉසෙට් කියලගන්නම් සොරි මේ ලක්ෂ ඉසෙට් කියලගන්නම් එතකොට ඕ වයි මේක බැලු බැල්මට අපිට පේනවා මේ හදාගත්ත ආර්ධුරත් එක්ක මේක රිජිකෝනී ත්‍රිකෝණයක් කියලා අපිට බැලු බැලට පෙන මෙම රිජිකෝනී ත්‍රිකෝණයට පයිතකර සම්බන්ධය භාවිතා කරනු ඕයිසේ රිජිකෝනී ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය භාවිතා කරන එතකොට පයිතකර සම්බන්ධය භාවිතා කරනකොට ඕයිවල වර්ගය සමාන වෙනවා වයිZ වල වර්ගය දන්න Z ඕල වර්ගයට හරි එතකොට ඕවයි දුර අපි ගන්නවා ආර් කියලා ආර්වල වර්ගය වයිZ වල වර්ගය මේ තික 12 වර්ගය වෙනවා ඊළඟට Z ඕල වර්ගේ ඒවල වර්ගය හරි දැන් අපිට ආර්ධන්න ඒනවනේ 16 සෙන්ටිමීටර් කියලා දර අපි මෙතන ඒට ආදේශයක් දාන්න පුළුවන් ඒට ආදේශයක් දාන්න පුළුවන්මකද අර්ධන්න ඒ මම මේ ගන්නම් පලවින් සමීකරණය මේ ගන්නම් දෙවිනි සමීකරණ කියල තරමයාගින් ඒ උක්ත කරන්න දාසයරින ආර් කියලා එන එතකොට ආරු වර්ගය 12 වර්ගය දන මේකින් ඒ උක්ත කරපුහාම දාසයරින ආර් එයාගේ වර්ගය හරි දැන් මේ ටික සුළු කරන්න යන්න තියන්නේ එතුට ආර්වර්ගය සමානයි 12 වර්ගය දන එතුර මෙතන 16 වර්ගය ගැන කියද 256යි රින මෙතන දිපද ප්‍රකාශන වර්ගායිතය සුළු කිරීමක් තොට 32යි ආර් දන්න ආර්වර්ගය මෙන්න මෙහෙමයිනවා එතකොට මේ ආර්වර්ගයට ආර්වර්ගය ඉවත්වෙනවා ඊළඟට මෙතන 32යි ආර් සමානයි 256 දන 144 එතකොට 32යි ආර්ම මේ පැත්තරෙනවා 32යි ආර් වෙනවා මෙතැන්දිලාමයි 32යි ආර්වෙනවා 400යට එතකොට ආර් සමානය 400 බෙදීම 32කනේ එතකොට ප්‍රධාන වශයෙන්ම ඕක සුළුවෙනකොට 25 බෙදීම දෙක කියලා එන්න ඕනේ
එතකොට 25 බෙදීම 2 කියලා එන්න ඕනේ. එතකොට r සමානයි 12.5 සෙන්ටිමීටර් තමයි නිවැරදි පිළිතුර විය යුත්තේ. ওই විදිහට තමයි නිවැරදි පිළිතුර එන්නේ. හරිද? ඒතර අරය 12.5 සෙන්ටිමීටර් වෙනවා. ඒ ටික අපිට ওই විදිහට පැහැදිලි වෙනවා. අදට මම මෙතනින් නවතිනවා. එපිසෝඩ් 14 එක අපි ගණන් හදමු වීඩියෝ සීරීස් එකේ එපිසෝඩ් 14 එක හම් වෙනකම් ඔබට සුබ දවසක් වේවා.